ස්වාමිවරුන් දෙදෙනෙකුට මෙහෙවර කිරීමට කාටවත් නුපුළුවන. එහෙම කරන්න බෑ. දෙවියන් වහන්සේට සේවය කරමින් තවත් කෙනෙකුව ස්වාමියෙක් කරගෙන ජීවත් වෙන්න බෑ. එක්ක එකක් අතාරින්න ඕන, එක නවත්තලා දාන්න ඕන, අර දේ හරියට වැළඳ ගන්න ඕන. අපි ගොඩාක් කරන වචනයක් තමයි බැලන්ස් කරන වැඩේ. ෂේප් න්‍යාය, රෝල ගහන වැඩේ. රෝල ගහ ෂේප් කර කර බැලන්ස් කර කර ගිහිල්ලා හිතන්න එපා ඔබේ ජීවිතය බැලන්ස් කරගන්නවයි කියලා. ඔබේ ජීවිතය නැති වෙනවා. අගාධයට යනවා, අතරමං වෙනවා. බැලන්ස් වැඩවල අතරමං වෙමින් තියෙන්නේ. ඔබ තෝරගන්න. හාද එපාද? ඔව්ද නැද්ද? මේ දැඩි තීරණය ගන්න. ඔබට ජේසුස් ඕනද? උන්වහන්සේගේ වචනය අවශ්‍යද? එහෙනම් ඒක ගන්න. ජේසුස්ගේ වචනයත් ඕන, ජේසුස්ගේ නොවන වචනත් ඕන, ලෞකික වචනත් ඕන, ලෝකෝත්තර වචනත් ඕන. එහෙම බෑ. ඔබ ජේසුස්ගේම කෙනෙක් වෙන්න එතන තමයි ඔබට ගැලවීම තියෙන්නේ. ඔබට ජේසුස් පිටයි.